Hi good morning guys කොහොමද ඔයාලට මගේ අලුත් වීඩියෝ එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් වීඩියෝ එකට කලින් මම ඔයාලගෙන් ඉල්ලනවා පළවෙනියටම මාව subscribe කරලා like කරලා share කරලා මට support එකක් දෙන්න. so වීඩියෝ එකට යන්න කලින් පොඩි දෙයක් කියන්නම්. ඉතින් අද මම මෙහෙට ඇවිල්ලා මාසෙයි දවස් දෙකයි හරියටම. so ඉතින් මම අද තමා මෙහි ස්පීඩ් බෝට් එක්ස්පීරියන්ස් එක ගන්න යන්නේ. so අපි බලමු එක කොහොමද වෙයිද කියලා. let's go. ඉතින් බොස් ඇවිල්ලා ඉන්නේ. තව චුට්ටකින් යන්න හදන්නේ. අපි දැන් බෝට් එකේ ඉන්නේ. ටඩා. මම හිතනවා අවුලක් නැති වෙයි කියලා. so ගිහිල්ලා බලමු. යන්නයි ලෑස්තිය. අපි යන ගමන් ඉන්නේ. wow nice. ඉතින් මෙහෙම තමයි අපේ බෝට් එක අපේ අයිලන්ඩ් එකේ ජැටියෙන් එළියට ගත්තේ. මෙව්වා යනවා යමක්. ඔයාලා හිතන්නේ ඔය ගැස්සෙන ගැස්සිල්ලත් එක්ක දැන් ස්පීඩ් එක කීයට විතර ඇති කියලා. ඔහොම තමයි අපි වෙන ස්පීඩ් බෝට් එකක් ඕවර්ටේක් කරේ. ඇත්තටම කිව්වොත් ඒ වෙලාවේ තිබ්බ ස්පීඩ් එකයි හුළඟයි එක්ක මම මොනවා කිව්වත් ඇහෙන්නේ නැහැ ඒ වෙලේ. ඒකයි මම මේක පස්සේ වොයිස් ඕවර් කරන්නේ. ඇත්තටම මං හිතුවා විනාඩි 20කින් විතර අපිට යන්න පුළුවන් වෙයි කියලා. ඒත් විනාඩි 40ක් විතර ගියා අපිට යන්න. ෆයිනලි අපි ආවා අනිත් අයිලන්ඩ් එකට. පැය භාගයක් විතර ආවා. අවුලකුත් නැහැ. පොඩ්ඩක් පපුවරේ දෙන්න ගත්තා. දැන් නම් අවුලක් නැහැ. ෂේප් ඉදි යන් අපි ඉස්සරහට. මේක අපේ බොස්ගේ බෝට් එක. ඒකේ යන්න පුළුවන් පැසෙන්ජර්ස්ලා 1 2 3 4 5 6 7 8 9 දෙනෙක්ට. 9යි ඉස්සරහ දෙන්නයි 10යි 11 දෙනෙක්ට යන්න පුළුවන්. එන්ජින් එක 250 cc එකක් තියෙන්නේ. වෙන්න බාන්නේ 250 Suzuki එන්ජින් එක. මේක තමයි ස්පීඩ් කන්ට්‍රෝලර් එක. නියුට්‍රල්, ෆාස්ට්, රිවර්ස්. පියාවා අනිත් අයිලන්ඩ් එකට අවුලක් නැහැ. ෆීලිං ලයික් කරකනවා. අවුලක් නැහැ ඉතින්. මෙතන තියෙනවා සී ඇම්බියුලන්ස් එකක්. කොහොම අරන් යනවද දන්නේ නැහැ ලෙඩුව වගේ. ගැස්සි. ආවෙනම් මගේ කොන්න එක කපන්න. බලමු. wow අර පැත්ත නම් පට්ට ලස්සනයි guys. මට හිතෙනවා මොකක් හරි හොටෙල් එකක් තියෙනවා මේ පැත්තේ. මේ පැත්තට ගියොත් මේ පැත්ත බලන්න පුළුවන්. මම හිතන්නේ මේ පැත්තට යයි කියලා. ටවුන් එක පැත්තට යයි. අර පැත්තට මේක ඇවිල්ලා කට්ටියගේ රජේ ක්වාටර්ස්. එයාලා වැඩ කරලා නැවතිලා ඉන්නේ මේ වගේ අපේ වගේ නෙමෙයි සම්පූර්ණයෙන් AC දීලා. මෙයාලට ඔක්කොම පහසුකම් දීලා තියෙන්නේ. ඒ වගේම මෙයාලා ලස්සනට පිළිවෙලට මේවා තියාගෙන ඉන්නවා අපේ වගේ නෙමෙයි. මේ බලන්න මැද්ද පාක් එකක් තියෙනවා. ඒක ලස්සන නිට් එකට තියෙනවා. ආව වැඩේ කරගෙන ඒ කියන්නේ මගේ කොණ්ඩේ කපාගෙන අපි ආයෙ ගියා හාබ් එකට. කොණ්ඩේ කැපුවා ආයෙ පිටත් වුණා අපි. කට්ටියකුත් දාගෙන යන ඊපස්සේ. ඉතින් ඔහොම තමයි අපි ඒ අයිලන්ඩ් එකෙන් ඩිපාචර් වුණේ. ඉතින් අන්තිමට අපි අපේ අයිලන්ඩ් එකට ආවා. ෆ්‍රීගෝ අයිලන්ඩ් එකට.
එක්ස්පීරියන්ස් එක ගැන කිව්වොත් ඒක වෙනම ලෙවල් එකක එක්ස්පීරියන්ස් එකක්. ඇත්තටම කිව්වොත් මරු. මොකද ඒ වේගේ ඒ ගැස්සෙන විදිහ ඒවත් එක්ක ඇත්තටම මරු. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලගෙන් එකම එක පුංචි ඉල්ලීමයි මම කරන්නේ, මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරලා මට පොඩි සපෝට් එකක් දෙන්න. ඉතින් වෙන දවසක ආයෙත් වීඩියෝ එකකින් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන සමු ගන්න. Goodbye, good luck.